තවත් සොඳුරු දවසක් දකින්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ මා භාග්‍යවත් වෙලා තිබෙනවා. අද දවස බලමු ශුද්ධ බයිබලයේ නික්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. ස්වාමින් වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත් වූ නැගෙනහිර සුළඟක් කරන කොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මිසරේ ඊශ්‍රායල් සෙනඟ වහල් බාමෙන් මිදී ගමන් කරන අතර වාරේ නැවත වරක් පාරාවු සහ මුළු සමුදාවක් ඊශ්‍රායල් සෙනඟට විරුද්ධව ආයුධ සන්නද්ධව පසුපස එන්න පිටත් වෙනවා. මේ ඊශ්‍රායල් සෙනඟ දැඩි පීඩිතට පත්වන අවස්ථාවක්. පිටුපසින් ආයුධගත් මා සමුදාවක් පැමිණෙන අතර ඉදිරියෙන් ගලා බසින රතු මුහුද තිබෙනවා. ඔවුන්ට හැගුණු එකම දේ දැන් ඔවුන් සිටින්නේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය කියන දේ. ඔවුන් ඒ නිසාම මෝසස් සහ ආරෝන්ටත් විරුද්ධව කොඳුරන්න ගන්නවා. මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබම ඒ අතර හිටියනම් මොකක් කරයිද? මොන විදිහට හැසිරෙයිද? ඔවුන් ඉන්නේ සියල්ල අවසానයි කියන මොහොතක. ඒ කාල පරිච්ඡේදය තුල දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තභාවය අපේ සිහියට එයිද? පෙරකල හාස්කම් පුදුම දේ මතකට එයිද? මෙයයි වැදගත් වන්නේ. දෙවියන් වහන්සේට උපකාර කිරීමට අවසාන මොහොතක්, අන්තිම මොහොතක් සෑහේ. ශුද්ධ බයිබලයේ නික්මයාම පොතේ 14 පරිච්ඡේදයේ 21 22 පදයේ සඳහන් වෙනවා, මුළු රාත්‍රියේ බලවත් නැගෙනහිර සුළඟක් කරන කොටගෙන මුහුද ආපසු යන්න සලස්වා මුහුද ගොඩබිමක් කළා. ජලය බෙදිලා ගියාලු. මොන වගේ ආශාරමත් සිදුවීමක්ද? ඒ පරිච්ඡේදෙම 31 වෙනි පදයේ කියනවා, මනුෂ්‍යයන් ඒ ක්‍රියාව දැක දෙවියන් වහන්සේට බය වුණාලු. මක්නිසාද එතුමා කළ එම විශ්විත බල පරාක්‍රමය දැකලා. නිවන්තය, ඔබත් මා ජීවමාන දෙවියන් වහන්සේව දිනපතා විශ්වාස කර බය භක්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි නම් එතුමා දිනපතා අපිට එතුමාගේ බල පරාක්‍රම බලය අත්දකින්න සලස්වනවාමයි. දිනපතා එතුමා ඔබ මා වෙනුවෙන් පුදුම හාස්කම් ලකුණු දක්වනවාම ඇත. එම නිසා කැදීමට නොව දෙවියන් වහන්සේ බලා සිටීමේ කාලයක්, එතුමා විශ්වාස කිරීමේ කාලයක් ඉදිරි කාලය අපි කරගමු. මේ වචනය ඔබට ආශිර්වාදයක් වේ. අපි යාත්‍රා කරමු. ප්‍රේමනේ පියාණේ, අද දවස ගැනත් ඔබගේ ශුද්ධ වචනය ගැනත් අනේක වරක් ගුණවන්ත වෙනවා. ස්වාමිනේ, තවත් ස්වාමීන් වහන්සේගේ බලවත් වූ වචනේ ස්වාමිනේ ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන නිසා සිටී. ස්වාමිනේ, මෙට සමන් දෙන මොහොතේ යමෙක් ස්වාමිනේ බෙලිහිල වෙලා ස්වාමිනේ දා ඊශ්‍රායල් ජනතාව මේ සියල්ල අවසానයි කියන තැනක සිටගෙන කල්පනා කරන මොහොතක් වෙන්න පුළුවන්. දැන් ස්වාමිනේ, ඒ ජීවිත මැද්දේ ඔබගේ අතගැසීම තබලා ස්වාමිනේ නැවත ආරම්භයක් ස්වාමිනේ වහන්සේ ඒ ජීවිත තුළින් ස්වාමිනේ පටන් ගන්න, ඔබ වහන්සේ බලවත් දෙවියන් වහන්සේ බව ඒ ජීවිතේ අත්දකින්න මේ වචන ආශිර්වාද කරමු. වෙන ස්වාමිනේ, අද දවස බාරයි, අද දවස කරන සීල වැඩ කටයුතු කරන මම යාත්‍රා කරනවා. මේක සමන් දෙන සෑම ජීවිතයක් ඔබ ආශිර්වාද කරමු, උසස් කළමු. ඔබගේ මඟ පෙන්වීම අද දවස මුළුල්ලේ ලැබෙනවා. දැන් සියල්ලම ඔබගේ බලවත් හස්තයට බාර කරනවා, කැප කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමේන්.